වාහනය බීලා එලෙව්වොත් ඔයාට කෙලවෙන්නයි යන්නේ. කෙල්ලවලින්ම කෙලවෙන්නයි යන්නේ. ආණ්ඩුව මෝටර් ට්‍රැෆික් ඇක්ට් එකේ 151 වෙනි වගන්තියේ හරියටම ක්‍රියාත්මක කරන්නයි යන්නේ. බීලා එලෙව්වොත් ඔයා අනාථයි. ඒ කියන්නේ 151 වෙනි වගන්තිය කියන්නේ මෙහෙමයි. ඔයා වාහනය ඩ්‍රයිව් කරගෙන යනකොට පාරේ ඉන්න පොලිස් නිලධාරියෙකුට ඔයාගේ වෙනසක් පෙනුනොත්, ඒ කියන්නේ ඔයා මත් වෙලා වගේ වෙනසක් එයාට පෙනුනොත් අනිවාර්යෙන්ම ඔයාගේ වාහනය නවත්තලා ඒක පරීක්ෂා කරන්න. ඒ කියන්නේ ඔයාව පරීක්ෂා කරන්න, ඔයාව අත්අඩංගුවට ගන්න, ඔයාගේ ලයිසන් එක ගන්න එයාට බලය තියෙනවා. ඒ වෙලාවේ එහෙම ඔයා බීලා හිටියා කියලා එයාට දැනුනොත් අනිවාර්යෙන්ම වාහනය නවත්තලා ඔයාව පරීක්ෂා කරනවා. කියන්නේ දැන් කරන්නේ ඔයාට බැලුමක් දෙන එක. මේ පනතේ තියෙන ඔයාට බැලුමක් දීලා ඔයා බීලා කියලා එයාට ඔප්පු වුණොත් එයා වහාම අධිකරණ නිලධාරියාට, ඒ කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරියාට ගාවට ගෙනහිල්ලා ඒකෙමුත් වෛද්‍ය සහතිකයක් අරගෙන ඉතිරි අධිකරණ ක්‍රියාවලියට යනවා. ඒක තමයි මේ පනත. මේ පනත රජය හරියටම ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් දීලා තිනවා. ඊටත් අමතරව අලුත් දෙයක්, ඒ කියන්නේ 2025 සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා අලුත් දෙයක් ක්‍රියාත්මක කරන්න යනවා. ඒ කියන්නේ කේටයෙන් කියන්නේ කෙලවලින් පරීක්ෂණයක් කරන්න. ඒකට අවශ්‍ය උපකරණ ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයා බීලා, ඔයා මත්ද්‍රව්‍ය පාවිච්චි කළා කියලා පොලිස් නිලධාරියෙකුට දැනුනොත් ඔයාව නවත්තලා ඔයාව අත්අඩංගුවට අරන්, ඔයාගේ ලයිසන් එක අරන් ඔයාව අර කෙලවලින් පරීක්ෂණය කරනවා. ඒ කියන්නේ හැබැයි එතෙන්දි කියලා තියෙනවා මේ පරීක්ෂණය පොලිස් ස්ථානයේදී හරි මහජනයාට පේන්නේ නැති තැනක කරන්න කියලා. මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ මහජනයාට පේන්නේ නැති තැනක කියන එක. ඒ කියන්නේ රහසිගතව කරන්න කියලා තමයි කියන්නේ. ඊටත් අමතරව ඒ පරීක්ෂණයෙන් ඔයා බීලා කියලා තහවුරු වුණොත් අනිවාර්යෙන්ම රජයේ වෛද්‍ය නිලධාරියා වෙත යවලා එතනෙමුත් සහතිකයක් අරගෙන එතනෙමුත් ඔප්පු වුණොත් ඔයාට නඩු දාලා දඩයක් හරි ඔයා බරපතල ලෙස හිටියොත් රිමාන්ඩ් දක්වා ගත කරන්නත් පුළුවන්. එතනින් ලොකු අනතුරක් වෙලා නම් ඔයාට දඩයක් නියම කරන්න කියලා මේ අලුත් පනත හරියටම ක්‍රියාත්මක කරන්න කියලා රජය දැන් නියෝග කරලා තිනවා. ඇත්තටම බලනකොට මේ හැම පනතක්ම අපි ඉගෙන ගන්න කාලේ ඉඳලා පොත්වල තිබ්බා. හැබැයි ඒවා මේ මහ පොළොවේ ක්‍රියාත්මක වුණේ නැහැ. හැම පනතක්ම දූෂණය ගැනද, අනතුරු ගැනද හැම පනතක්ම හරි ලස්සනට අනපනත් හැම ඒ නීති පොත්වල ලස්සනට තිබ්බ. හැබැයි කිසිම පනතක් හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ කියන්නේ බලවත් අයට මේ නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. මේ පොඩි මිනිසුන්ට තමයි මේ නීති හැම දෙයක්ම ක්‍රියාත්මක වුණේ. හැබැයි අපිට දැන් පේනවා මේ හැම නීතියක්ම බලවත් අයටද පොඩි අයටද හැම කෙනාටම ભેදයක් නැතුව ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ කියන්නේ පොතේ තියෙන නීතිය මහ පොළොවේ දැන් පැලවෙන්න යන්නේ. ඒක නිසා අපි පරිස්සම් වෙන්න ඕන. හිතන්න ඔයා බීලා ගින් ලොකු අනතුරක් වුණොත්, ලොකු ඇක්සිඩන්ට් එකක් වුණොත් ඔයාට අනිවාර්යෙන්ම බන්ධනාගාරගත වෙන්න වෙනවා. දැන් බන්ධනාගාරය කියන්නේ මම දැක්ක මේ ඊයේ පෙරේදා කෙනෙක් එළියට ඇවිල්ලා කියනවා මේ බන්ධනාගාරය හරියට ඌරු කොටුවක් වගේ. ඉන්න බෑ. අර තරුණ ළමයි පව්. ඒගොල්ලෝට රෑෂස් හැදිලා, ඒ කියන්නේ එක ලෙඩ රෝග හැදිලා ඉන්න බෑ. නිකන් හරියට ඌරු පැටව දාන පොඩි කොටුවක් වගේ. එයා කියනවා 4000ක් දාලා ඉන්නවා. 1000යි දාන්න පුළුවන්. 4000ක් දාලා තිනවා. ඇයි දන්නේ නැහැ නේද? එයාගේ ඒ තැනත්තගේ කාලේ මේවා ලස්සනට හදන්න තිබ්බනේ. ඒ කට්ටියට තේරෙන්න නැතුව ඇති අපිටත් මේවට යන්න වෙයි කියලා. දැන් ගියාට පස්සේ තමයි කියන්නේ අනේ පව් අර තරුණ ළමයි හරිම අසරණ වෙලා අර හිර කූඩු වල ඌරු ගාලක ඉන්නවා වගේ ඉන්නේ. අනේ පව් නේද? ඒ නිසා ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න. මේ බීලා ගිහින් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ගිහින් අනතුරක් කරගත්තොත් අනිවාර්යෙන්ම ඔයාට ඔය ඌරු ගාලේ ළඟින්දම වෙනවා. ඒක නිසා පරිස්සම් වෙන්න. කිසිම වෙලාවක මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා වාහනේ සුක්කානම අතට ගන්න එපා.